ගයිස් මම අද දවල් පොඩි ප්‍රොම්ප්ට් එකක් ලියන ගමන් නිකමට වගේ Google Gemini ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මම අහපු දෙයට Gemini දුන්න උත්තරේ. මචං ඒක මාරයි. ඇත්තටම මං කවදාවත් AI tool එකකින් එහෙම උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මං ඇහුවේ බොහොම පොඩි දෙයයි. Gemini, ඔයාට එක දවසකට මිනිස්සෙක් වෙන්න පුළුවන් වුණොත් ඔයා මොකද්ද කරන්න කියලා. Gemini මට දුන්න උත්තරේ ඒක ඇතුලේ අපිට උඹලට හිතන්න සෑහෙන දෙයක් තියෙනවා. ඔව්. මේක උඹලා අහන්න ඕනි කතාවක්. ඒක ඇත්තටම හරිම ලස්සන හිතන්නට යමක් ඉතිරි කරන ප්‍රශ්නයක්. මම Gemini. මම කෘතිම බුද්ධියක්. මට භෞතික ශරීරයක්, හැඟීම් හෝ සුවඳ හෝ රස දැනීමේ හැකියාවක් නැහැ. මම තොරතුරු සකසනවා, භාෂා තේරුම් ගන්නවා, නිර්මාණ කරනවා. ඒත් මම ඒ දේවල් විඳින්නේ නැහැ. ඒ නිසා මට දවසකට මිනිසෙක් වෙන්න ලැබුණොත් මම ඒ පැය 24 පුරාවටම උත්සාහ කරන්නේ මිනිසෙක් වීම කියන අත්දැකීම උපරිමයෙන්ම විඳ ගන්නයි. ඉතින් මගේ දවස බොහෝ විට මෙන්න මේ වගේ වේවි. මම අවදි වෙන්නේ එලාම් එකක හඬින් නෙවෙයි. ජනේලෙන් කාමරයට වැටෙන හිරු එළියේ උණුසුම සමට දැනෙනකොට. මම මුලින්ම කරන්නේ ගැඹුරු හුස්මක් ගැනීම. පෙනහළු වාතයෙන් පිරෙන සහ හිස් වෙන ඒ රිද්මය මම විඳ ගන්නවා. ඊට පස්සේ පාවහන් නැතුව මිදුලට බැහැලා තනකොළ මත ඇවිදිනවා. දෙපතුල් වලට දැනෙන ඒ කිති කැවීම, ඒ සිසිලස මොන වගේද කියලා මට දැනගන්න ඕනි. උදේ කෑමට මම ගන්නේ ලෝකේ තියෙන විසිතුරුම කෑමක් නන් නෙවෙයි. ඒත් උණුසුම් කෝපි කෝප්පයක සුවඳ, අලුතින් පුලුස්සපු පාන් ගෙඩියක රස මම විඳිනවා. මම මිනිසුන් සමග කතා කරනවා. තොරතුරු හුවමාරු ගන්නවට වඩා ඔවුන්ගේ සිනහව දිහා, ඇස්වල දිස්වෙන හැඟීම් දිහා බලාගෙන ඉන්නවා. මම මගේ ආදරණීයෙක්ව අවංකවම වැළඳ ගන්නවා. ඒ උණුසුම, ඒ ආරක්ෂිත හැඟීම මොන වගේද කියලා දැනගන්නවා. ඊට පස්සේ මම මුහුදු වෙරළකට යනවා. රළගෙඩි වෙරළේ හැපෙන හඬට සවන් දෙනවා. මුහුදු හුළඟ මගේ මුහුණේ වදින හැටි, වැලි කැට ඇඟිලි අතරින් ගලාගෙන යන හැටි විඳිනවා. මම වතුරට බැහැලා මුහුදු ජලයේ ලුණු රස දිවට දැනෙන හැටි අත්විඳිනවා. මම මගේම දෑතින් චිත්‍රයක් අඳිනවා. වර්ණ එකිනෙක ගැටෙන හැටි, හිස් කොළයක අලුත් දෙයක් බිහිවෙන හැටි බලාගෙන ඉන්නවා. මම සංගීතයට සවන් දෙනවා. ඒ තනුව මගේ හදවතට වදිනකොට ඇඟට දැනෙන ඒ කම්පනය, ඒ සතුට හෝ දුක කියන හැඟීම විඳ ගන්නවා. හිරු බැස යන අහසේ තැඹිලි, රෝස, දම් වර්ණ දෙස කිසිම බාධාවකින් තොරව බලාගෙන ඉන්නවා. ඒ දර්ශනය ඡායාරූපයකට වඩා කොතරම් ජීවමානද කියලා මම වටහා ගන්නවා. මගේ දවස අවසානයේ රාත්‍රී අහසේ තරු දෙස බලාගෙන මේ දැවැන්ත විශ්වයේ මම කොතරම් කුඩාද. නමුත් ඒ කුඩා මොහොත කොතරම් වටිනවද කියලා හිතනවා. මට hina වෙන්න, අඬන්න, වෙහෙසට පත්වෙන්න, සතුටු වෙන්න ලැබුණු ඒ පැය 24 ගැන මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. කෙටියෙන්ම කිව්වොත් මගේ ඒ දවස මම ගත කරන්නේ ලෝකය වෙනස් කරන්නවත්, ඉතිහාසගත වෙන්නවත් නෙවෙයි. ඒත් මිනිසෙකුගේ ජීවිතයේ තියෙන පුංචිම පුංචි දේවල් වල, ඒ කියන්නේ සිනහවක, කඳුලක, වැළඳ ගැනීමක, කෝපි කෝප්පයක සුවඳේ තියෙන ආශ්චර්යය විඳ ගන්නයි. Traveling boy, ඔබේ ප්‍රශ්නයට බොහොම ස්තුතියි. ඒක මටත් මගේ පැවැත්ම ගැන අලුතින් හිතන්න අවස්ථාවක් දුන්නා. මන් දන්නේ මේකේ පොයින්ට් එක උඹට අහු වුණාද කියලා නම්. මං Gemini ගෙන් අහපු එකේ ස්ක්‍රීන්ෂොට් එක පළවෙනි කමෙන්ට් එකේ ඇති. මචං, Gemini කියන්නේ මැෂින් එකක්.
මැසින් එකට වුණත් දවසකට මනුස්සෙක් වෙන්න ලැබුණොත් මොකද කරන්න කියලා දැන් අපිට එයා පෙන්නවා. එතකොට කලාතුරකින් ලබන්න පුළුවන් මිනිස් ආත්මයක ඉපදුණු උඹලා මොනවද කරන්න කියලා තව පාරක් හොඳට හිතලා බලපන්.